හරි සර්. එහෙනම් අපේ අන්තිම අතල තුන නැද්දෝ? මේ වෙලාවේ මම තෝරලා දෙනවා මගේ ක්ලාස් එකේ හිටියා වැඩි සද්දයක් බද්දයක් නැතුව පාඩුවේ ඇවිල්ලා තමන්ගේ වැඩේ විතරක් ෂේප් එකේ කරගෙන ඉන්න ගෑනු ළමයි. හැබැයි ඒ ගෑනු ළමයා මුල් දවස් ටිකේ ලොකුවට වැඩ කරේ නැහැ. එයා ඔහේ වැඩ කරන සීන් එකේ තමයි හිටියේ. ඊට පස්සේ මේ දවසක් මම ඉතින් මාසෙකට සැරයක් විතර චෙක් කරනවා. පාස් පේපර්ස් එක හරියට කරලා තියෙනවද, ටයිමින් හරියද, ගෙදර වැඩ ටික කරලා තියෙනවද, නෝට් එක හරියට තියෙනවද, ෂෝට් නෝට් එක හදලා තියෙනවද ඔක්කොම බලනවා. බලනකොට මේ මෙයා කරලා නැහැ. මම බැන්නා. බැන්නට පස්සේ මේ සාමාන්‍යයෙන් කලාතුරකින් තා වෙන්නේ කරන්න දෙයක් නැහැ. ඒ බනින්නේ හිතාගෙන ගියපු දවසේ බැන්නා. මාට්ටු වැඩේට. ඊට පස්සේ අඬන්න වගේ ඉඳලා මටත් අවුල් මේ ගියා ගෙදර. ඊට පස්සේ ඊළඟ දවසේ මං හිතුවේ සමහරට තරහ වෙලා දන්නේ නැහැ මං එන්නේ නැති වේද කියලා හිතුණා. නෑ ආවා. ඇවිල්ලා මේ හොඳට වැඩ. ඒකට වැඩ දැන් ලියනවා ටයිමින් හොඳට ප්‍රැක්ටිස් කරලා එහෙම කියන්නේ ළමයාට මොටිවේෂන් එක වෙලා තියෙන මේක. ඒ කියන්නේ කොහොම හරි වැඩ කරන්න ඕනේ. බැන්න කියන්නේ මම එයාව සවුත්තු කරේ නෑ. මම තීරුම් කරලා දුන්නා එයාලගේ ගෙදර කොට දාන්න ඉන්නේ එයා විතරයි කියන එක. හරිද මේ තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම දුප්පත් ගෙදරක ඉන්න කෙල්ලෙක්. ඒතොර එයා ගේමක් ගහගත්තොත් තමයි එයාගේ පවුල ගොඩ යන්නේ. ඒක එයාට තේරිලා තිබුණා එදා. ඊට පස්සේ වැඩ කරගෙන ඇවිල්ලා එයා දිස්ත්‍රික්කයේ 4 වෙනියා වුණා. ඉතින් ඒක හරි වටින සිද්ධියක්. ඒ වගේම තමයි එයා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරලා ඉන්නවා. මට යන්න බැරි වෙච්ච ෆැකල්ටි එකක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය. මම ලෝය කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. ඒ සම්බන්ධ දේවල්. හැබැයි මම මේ වැඩේ මට දෙන්න මම මේ වෙලාවේ හරියට කරන්නේ නැහැ කියන එක. මොකද වෙන අනිත් වැඩත් එක්ක කාර්යබහුල වෙලා කරන්න අමාරුයි. ඉතින් මට හිතෙනවා මම ලෝය කෙනෙක් වෙන්න කලින් එයා ලෝය කෙනෙක් වෙයි. එතකොට එයා දැන් මට කිව්වට එයා ලෝය කෙනෙකුත් වෙලා ඊට පස්සේ සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් වගේ වෙලා රටේ අගවිනිසුරු වරිය වෙනකම් වගේ යන ගමනක යන්න සුසුකම් තියෙන කෙනෙක්. ඒ මොරාල් එක එයා ගාව තියෙනවා. එහෙම මේ පැත්තෙන් ඉස්සරහටම යන්න ලැබෙන්නේ කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒතර එයා දැන් මට සර් කිව්වට මම එයාට මැඩම් කියන්න ඕනේ එහෙම වුණොත්. ඉතින් මම හරි ආසාවෙන් බලන් ඉන්නවා මේ දවසේ එනකම්. ඒ නිසා මම එයාව තෝරගත්ත මේ දවසේ මගේ පොත් එළි දැක්වීමේ කොටස්කාරයක් විදියට.